පින්නතුනි අද මම කියන්න යන්නේ ලස්සන කතාවක්. මේක චුටි කතාවක්. මෙන්න මේ කතාවත් අහලම යන්නකො පින්නතුනි. මේ කතාව තමයි බූරුවෙක් සම්බන්ධ කරගත්තු චුටි කතාව. පින්නතුනි ඉස්සර මිනිස්සු කාන්තාරේ නැත්නම් කඳුවල පින්නතුනි බඩු අදින්න භාවිතා කරාලු පින්නතුනි පොඩි උපක්‍රමයක්. මේකට ගත්තා කියන්නේ බූරුවෙක්ද. හොඳේ. අර බූරුව දැකලා තියෙනව නේද? ඔන්න ඒ බූරුවෙක් තමයි පින්නතුනි මෙන්න මේ සෙල්ලමට මෙන්න මේ මිනිස්සු අරන් තියෙන්නේ. මේ බූරුවා කියන එක හරි මෝඩයි. මේ බූරුවෙක් නේ පින්නතුනි. මේ බූරුවා බූරුවෙක්ම තමයි. ඒක නිසා මූ ටිකක් මෝඩයි. මෙන්න මෝඩ බූරුවා පින්නතුනි මූ කන්න කැමතිලු පින්නතුනි කැරට් වලට. මේ කැරට් කිව්වට පස්සේ පින්නතුනේ බූරුව කරන්නේ නැති දෙයක් නැහැ. ඉතින් අපි වගේම තමයි පින්නතුනේ. මොන හරි දෙනවා කිව්වොත් නම් ඕන තැනක අපි දුවනවා නේද? කීයක් හරි දෙනවා කිව්වොත් පින්නතුනේ ඕන දෙයක් අපි කරනවා. එහෙනම් අපිට මෙන්න මේ බූරුවට පින්නතුනේ කැරට් දෙනවා කිව්වනම් මේ බූරුව කරන්නේ නැති දෙයක් නැහැ. මෙන්න මේ බූරුව පින්නතුනේ කැරට් වලට හරි මල පෙරේත නිසා මෙන්න මේ බූරුවගේ පිටේ පොඩි පොල්ලක් බැඳලා ඒ පොල්ල පින්නතුනේ ඔළුවට ටිකක් ඉස්සරහෙන් ගැට ගහලා ඔය ඔළුවේට ඉස්සරහ නැත්නම් S2කට පේන දුර S2කට පේන දුර පින්නතුනේ S2 ඉස්සරහා පින්නතුනේ ටිකක් දුරින් අර බූරුවට පේන්න කැරට් අලේ එල්ලන. මෙන්න මේ කැරට් අලේ එල්ලුවට පස්සේ පින්නතුනේ මේ දැන් බූරුව ඉස්සරහට යනකොට කැරට් අලේ ඉස්සරහට යනවා. මොකද බූරුවගේ පිටේ පොල්ලක් බැඳලා තියෙන්නේ. මෙන්න මේ පොල්ලේ තමයි පින්නතුනේ කැරට් ඇලේ කැට ගහලා තියෙන්නේ. එහෙනම් පින්න මේ බූරුවා ඒ කියන්නේ මං කිය හරි මෝඩ බූරුවෙක් නේ. එහෙනම් මෙන්න මේ බූරුවා පින්නතුනේ ටික ටික ඉස්සරහට යනකොට කැරට් ඇලේ ඉස්සරහට යනවා. දැන් මූ හිතන් ඉන්නවා අනේ කවදා හරි මට මේ කැරට් ඇලේ කන්න පුළුවන් වෙයි. මම මේ කැරට් ඇලේ ඉස්සරහට නේද යන්නේ. නැත්නම් කැරට් ඇලේ කන්න කැරට් ඇලේ ළඟට නේද මං ලම් වෙන්නේ කියලා මේ බූරුවා පින්නතුනේ කිලෝමීටර ගාණක් යනවා පින්නතුනේ ලොකු බරකුත් කරේ තියාගෙන. ඊට පස්සේ මේ බූරුවා බඩු ටික ගිහින් අවශ්‍ය තැනින් බෑවට පස්සේ නැත්නම් අවශ්‍ය තැනට ගියාට පස්සේ පින්නතුනේ අර බූරුවට කැරට් ඇලේ ගලවලා දෙනවා. ඉතින් බූරුවා පින්නතුනේ කිලෝමීටර ගාන 70 ගානක් පින්නතුනේ අර කැරට් අලයක් වෙනුවෙන් අර මහා දුකක් වින්දා. පින්නතුනේ අපිත් ඔය වගේම නෙමේද? අපිත් බූරුවෙක් වගේ නේද පින්නතුනේ? අපිත් පින්නතුනේ ජීවිතයේ අවුරුදු 60ක් විතර ජීවත් වෙනා පින්නතුනේ අර බූරුවා බඩු අදිනා වගේ පින්නතුනේ අපිත් පින්නතුනේ කැරට් අලයක් පස්සේ දුවන්නේ නැද්ද? අපිත් පින ලෝකේ හොඳයි ෂෝක් මාරු සැපයි කියලා පිනුදුනේ ලෝකේ ආස්වාද පස්සේ පිනුදුනේ අපි දුවනවා අර බූරුවට කැරට් අලිය හරි යම්ුණා මේ බූරුවන්ට කැරට් අලිත් නෑ පිනුදුනේ අපිට මුකුත්ම නැහැ පිනුදුනේ තට්ට තනියම මැරිලා මේ ඔක්කොම ටික දාලා යන්න සිද්ධ වෙනවා එහෙනම් පිනුදුනේ යන්න අපි ගියාට පස්සේ නැත්නම් මැරෙන මොහොතේ පිනුදුනේ අපිට කවුරුත් නැහැ මේක ජීවත් වෙලා ඉන්නකොට පින්නතුනේ අපෙන් ගොඩාක් මිනිස්සු වැඩ ගනියෝ පින්නතුනේ ගොඩාක් කට්ටිය අපේ වටේ ඉන්න පුළුවන් පින්නතුනේ සල්ලි තියෙනකන් අපේ වටේ ගොඩාක් මිනිස්සු ඇති පින්නතුනේ හැබැයි අපිට නැති වෙච්ච දවසට කවුරුත් නැහැ පින්නතුනේ නැත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ ධම්මෝ සංඝෝ මේ සරණං වරං අපි ජීවත් වෙලා ඉන්නකොට නැත්තම් නැති වුණාට පස්සෙත් පින්නතුනේ අපි අසරණ වුණාට පස්සෙත් ඔය කොයි වෙලාවෙත් පින්නතුනේ අපේ සරණට අපිට තියෙන්නේ පින්නතුනේ බුද්ධ රත්නේ ධර්ම රත්නේ සංඝ රත්නේ විතරයි ඔය ත්‍රිවිධ රත්නේ විතරයි නැත්තම් අද අම්මා තාත්තා ළමයි ඉඩකඩම් ගේදොර වතු පිටින් මම්මාවත් ලිම් පැම්පකුණු කියන ඔය හැම දෙයක්ම පින්නතුනේ අපිට පින්නතුනේ විනාශයක්ම විතරයි අපිට ගෙන දෙන්නේ අපිට වාසනාවක් සැපක් සතුටක් නම් අපිට ලම් වෙන්නේ උරුම කරන්නේ නැහැ පින්නතුනේ විනාශයක්ම විතරයි එහෙනම් පින්නතුනේ මේ ලෝකේ තියෙන භයානකත්වයේ තේරුම් ගන්න මේ ලෝකේ තියෙන ඇත්ත කතාව තේරුම් ගන්න පින්නතුනේ අපිත් බූරුව වගේ තමයි පින්නතුනේ අපිත් මේ සසර නැමැති කාන්තාරේ දුවනවා හති දාගෙන මහා බරක් උස්සගෙන පින්නතුනේ කවදාවත් මේකේ නිදහස් වෙන නම් අපිට අමාරුයි නිදහස් වෙන නම් chance එකක් හම්බ වෙන්නේ නැති වෙයි. හැබැයි මේ ආත්මේ අපිට chance එකක් හම්බෙලා තියෙනවා. බුදු සාසනයක් තියෙනවා. කල්යාණ මිත්‍රයෝ ඉන්නවා. මනුස්සාත්ම ලාභය ලැබිලා තියෙනවා. දහම පරම දුර්ලභයි. ධර්මයේ හම්බෙලා තියෙනවා. අප්‍රමාදී වන්න අප්‍රමාදී වෙලා දහම ඇසුරු නිසුරු කරගෙන පින්නතුනේ මේ භයානක සසර ගමනේ නිදහස් වෙන්න අප්‍රමාදීව උත්සාහ කරන්න පින්නතුනේ හැම දිනාටම තෙරුවන් සරණයි.